අයිබෝන් iTech Electronics බලන ඔයාලා වෙනුවෙන් අද කියලා දෙන්නේ මෙන්න මේ ෆෑන් එක. මේක ඇවිල්ලා Hitachi fridge වලට එන මේ තියෙන්නේ Hitachi fridge වලට එන BLDC motor එක. මේක සාමාන්‍යයෙන් ගොඩක් ටෙක්නිකල් මේ ගැන නොදැනුවත්කමට මේක සාමාන්‍ය 12 volts දීලා මේක වැඩ කරන්න හදනවා. මේ තියෙන වයර් තුනක් තියෙන නිසා හිතන්නේ මේක normal 12 volts වලින් වැඩ කරනවා කියලා. මේක සාමාන්‍ය normal 12 volts වලින් වැඩ කරන්නේ මේක BLDC 12 volts. BLDC 12 volts කියන්නේ මේකට එන්න ඕන PWM controlling power එකක්. ඒ කියන්නේ මේක සර්කිට් එක හරහා තමයි මේක වැඩ කරන්නේ. එතකොට ඔයාලට බෑ මේක normal 12 volt වලින් කරකවන්න. මේකට එනවා 3 phase 12 volt BLDC signal power out එකක් තමයි ඕන වෙන්නේ. මේ තියෙන්නේ ඒ ෆෑන් එක. එතකොට ඔයාලට මේකට ෆ්‍රිජ් එකට 12 volt ෆෑන් එකක් දැම්මොත් සිද්ධ වෙන්නේ මේක අපි හිතන්නකෝ ටෙක්නිෂියන් කෙනෙක් මේකට 12 volt ෆෑන් එකක් දානවා. හේතුව ඊට පස්සේ මේකේ ෆ්‍රිජ් එකේ කාඩ් එකකින් එරර් කෝඩ් එක එනවා ෆෑන් එක වැඩ කරන්නේ නැහැ කියලා. එතකොට ඔයාලට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම මේ જાතියේ ෆෑන් එකක් එන ෆ්‍රිජ් එකක් ආවොත් මේක එන්නේ Hitachi brand එකට. Hitachi brand එකේ මේ ප්‍රශ්නේ ආවොත් එහෙම ඔයාලට සිද්ධ වෙනවා itech-electronics.lk එකෙන් ඔයාලට මේ ෆෑන් එක ගන්න වෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේ තියෙන ෆෑන් එකට මේකම දාලා වැඩ ඉවර කරන්න. වෙන ෆෑන් එකක් දැම්මත් ඔයාලගේ එරර් කෝඩ් එක නවත්තන්න බෑ. මේකේ ඩුප්ලිකේට්ස් ගොඩක් ගන්න තියෙනවා. එතකොට ඩුප්ලිකේට් ෆෑන් එකක් දැම්මොත් වෙන්නේ ෆෑන් එක කැරකෙයි. නමුත් එරර් කෝඩ් එක අයින් වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලා මතක තියාගන්න මේකෙදි මේ ඔරිජිනල් ෆෑන් එකම පාවිච්චි කරන්න. එතකොට ඔයාලට පුළුවන් මේකේ එරර් කෝඩ් එකක් නැතුව ඔරිජිනල් ෆෑන් එකෙන්ම මේක වැඩ ඉවර කරන්න පුළුවන්. මේකේ වයර් තුනක් තියෙන නිසා තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. වයර් තුන එන්නේ UVW කියන සිග්නල්ස් වලට තමයි UVW කියන power output එකට තමයි මේක එන්නේ. ඒකට මේකින් එන power එකට හරි ස්පීඩ් එකකින් කරගෙනවද මෝටර් එක හිර වෙලාද මෝටර් එක වැඩ කරනවද කියන සියලුම සිග්නල්ස් කාඩ් එකෙන් ඉන්ඩිකේට් කරනවා. එතකොට කාඩ් එකේ එන ෆීඩ්බැක් එක අනුව තමයි ඔයාගේ ෆ්‍රිජ් එකේ වැඩ කරන කන්ඩිෂන් එක තීරණය කරන්නේ. ඒක නිසා මේකට ගැළපෙන ෆෑන් එකක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. එතකොට මේකට මේ සයිසස් වලට හරියන ෆෑන් එකක් දැම්ම කියලා අනිත් ෆ්‍රිජ් වගේ මේක වැඩ කරන්න බෑ. ඒකට මේක ඉන්වර්ටර් වලට එන්නේ විශේෂයෙන් ඉන්වර්ටර් වලට එද්දි මේක සර්කිට් එකකින් එන සිග්නල් එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා එරර් ඉන්ඩිකේටර්ස් නවත්තන්න. ඒක නිසා මතක තියාගන්න මෙතන ගහලා තියෙන HH නම්බර් එක HH නම්බර් එකට අදාළවම ෆෑන් එක රිප්ලේස් කරන්න වෙනවා. ඒක නිසා මේක චෙක් කරන්න ඕන නම් ඔයාලට පුළුවන් 12 volt BLDC output signal එකක් තියෙන power module එකක් භාවිතා කරන්න. එතකොට පුළුවන් motor control තියෙනවා PWM output එක තියෙන motor control තියෙනවා. එතකොට PWM motor control එකක් දාලා මේක චෙක් කරන්න පුළුවන්. මේක වයර් මාරු වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට කැරගෙන පැත්ත විතරයි වෙනස් වෙන්නේ. මෝටරේට හනියක් නැහැ. ඔයාලා මේක UVW හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට වයර් තුනට UV power එක දුන්නම ෆෑන් එක කරගෙනවා. එතකොට පුළුවන් ඔයාලට ෆෑන් එකේ වැඩ කරනවද නැද්ද කියලා බලා ගන්න. ඒ ඇරෙන්න ඔයාලට මේක 12 volt දීලා කරකවන්න බෑ. එතකොට මේ ෆෑන් එකක් ඔයාලට අවශ්‍ය වුණොත් itech-electronics.lk වෙබ්සයිට් එකෙන් ගන්නත් පුළුවන්. 071 555 4668 අපේ WhatsApp නම්බර එකේ ඔයාලට WhatsApp order කරලා ගන්නත් පුළුවන්. ආයතනයේ තියෙන බොරලස් ගම්මේ බොරලස් ගම්මට ඇවිල්ලා ගන්නත් පුළුවන් කියලා මතක් කරනවා. මේ වගේ ඔයාලට ස්පෙයා පාර්ට්ස් අවශ්‍ය වුණත් අපිව සම්බන්ධ කරගන්න. ඔයාලට iTech Electronics එකෙන් ඔයාලගේ ස්පෙයා පාර්ට්ස් ප්‍රශ්න වලට විසඳුම් දෙන්න. සුබ දවසක් සම්පූර්ණටම iTech Electronics එකේ එකතු වෙලා හිටියට